IPL තරගමාලාවේ 57 වන තරගය කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඊයේ දිනේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් කොල්කතා කණ්ඩායම පළමුවෙන් පන්දුවර පහර දීමට තීරණය කරා. ඒ අනුව කොල්කතා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී අජිත් කේ රහානි ලකුණු 48ක්, ඇන්ඩ්‍රේ රසෙල් ලකුණු 38ක් සහ මනීෂ් පාණ්ඩි නොදවී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා. චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් නෝර් රහමන් ලකුණු 31කට කඩුළු 4ක් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 180ක ඉලක්කය හබා යාමට පිටියට පැමිණි චෙන්නයි කණ්ඩායමේ මුල් කඩුළු 5 පළමු පන්දු වාර 6 තුල බිඳ දැමීමට කොල්කතා පන්දු යවන්නත් සමත් වුණා. නමුත් පිටියේ එක්වුණු ෂෙවෙන් ඩුබේ සහ බ්‍රවිස් එක්ව තරගයේ ටිකෙන් ටික ජයග්‍රහණය දක්වා ගෙන ගියා. ඒ සමයින් ඔවුන් පන්දු වාර 19යි පන්දු 4ක් තුල කඩුළු 8ක් පමණක් දැවී තිබියදී තම ජයග්‍රහණ ඉලක්කය සම්පූර්ණ කරා. චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් බ්‍රවිස් පන්දු 24කින් ලකුණු 52ක් රැස් කිරීමට සමත් වූ අතර ෂෙවෙන් ඩුබේ ලකුණු 45 රැස් කරා. MS ධෝනි ලකුණු 15ක් නොදවී රැස් කිරීමට සමත් වුණා. කොල්කතා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වාරුන් චක්‍රවර්ති ලකුණු 18කට කඩුළු 2ක් සහ මොයින් අලි ලකුණු 23කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. ඒ සමගින් කොල්කතා කණ්ඩායමට අවසන් 4 දෙනාගේ වටේට යෑමට තිබූ අවසන් අවස්ථාවක් ගිලිහී ගියා. ඒ සමගින් චෙන්නයි කණ්ඩායම, රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිඩ්‍රබාද් කණ්ඩායම අතරට කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායමක් මෙවර තරගාවලියෙන් ගිලිහී ගිය කණ්ඩායම් 4 අතරට ඇතුළත් වුණා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.